තිබුණේ ක්‍රිස්මස් එකට සම්බන්ධ තීම්ස් තමයි. ඔය තමයි ඇතුළේ එක තැනක්. ටිකට්ස් බැලුවොත් ඇඩල්ට්ස්ලට $49 අපි ටච් වෙනකොට ඒක මූවමන්ට්ස් වෙනවා. Don't jump. අපිට ෆොටෝ එකක්ම හරියට ගත්තොත් නිකන් අපි ඇතුලේ ඉන්නවා වගේ. ඉතින් ඔය විදියට තමයි ඔකේ රූම්ස් බෙදලා තියෙන්නේ. around $20 වගේ worth. ඒක මගේ අපේ සජෙෂන් ගෙදර set up කරන ගමන් තමයි ඉන්නේ. තාම wall pictures එහෙම ඕඩර් කරපුවා තව කාලයක් එනවා එන්න. මොකද ඒවා handmade හදන හින්දා. Hello, welcome to Pavani and Fam YouTube channel. ඔයාලා හැමෝටම හොඳ සතියක් තියෙන ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද අපි ඔයාලව එක්කගෙන යන්නේ තවත් ලස්සන තැනකට. හැබැයි මේ තැන ලස්සනද කියලා මම ගිහිල්ලා වීඩියෝ එකේ අන්තිමේදී කියන්න. මේ තමයි අපි රොට්රුව යන ගමන් බලන්න ලස්සන මේ රොට්රුව යන පාරේ එක සීනරි එකක්. හරිම ලස්සනයි. එදා සුපර් සනි ඩේ එකක්. ඉතින් අපි ගිහිල්ලා බලමු අපි කොහෙටද ගියේ කියලා. මේක තියෙන්නේ රොටරුව වල මං කිව්වා වගේ. හැබැයි මේක multi sensory immersive digital art attraction features තියෙන තැනක්. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද අපේ experience එක කියලා. ක්‍රිස්මස් ළඟ නිසා එයාලා ක්‍රිස්මස් තීම් එකට තමයි outside decorate කරලා තිබුණේ. ඉතින් ගොඩාක්ම තිබුණේ ක්‍රිස්මස් එකට සම්බන්ධ තීම්ස් තමයි. ඔය තමයි ඇතුළේ එක තැනක්. ටිකට්ස් බැලුවොත් ඇඩල්ට්ස්ලට $49 එඩීලගේ වයසට $24.50. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු හරියටම මේක මොකක්ද කියලා. ඉන්නේ රොට්රුවවල 3 මිරාජ් කියන හරියට ලයිටින් පාර්ක් එකක් වගේ. ඒක නිකන් හරිම ලස්සනයි. So beautiful. Let's check in. Come here. It's so Christmassy here and it's beautiful. And stay tuned with us. Look at this. That's cool. Wait. Ayya come. Don't jump. You can walk. You can walk slowly.
හරියට මේව නිකන් මායාවක් වගේ හිතාගන්න බෑ ඇතුළට ගියාමට ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් ලයිට්ස් වලින් පිරිච්ච සෙන්සරි දේවල් වලින් පිරිච්ච තැනක් තමයි මේක. මේ තමයි 3 වෙනි රූම් එක. එයාලා ඇරෝස් දාලා යන්න ඕන විදියට අපිට පාත් එක කියලා තියෙනවා. ඉතින් ඔය තමයි එක විදිය ඉෆෙක්ට්ස්. මම හිතන්නේ මේ එකම වීඩියෝ එක තමයි එයාලා මේ යන්නේ. බට් ඒකට ටිකක් වෙලා යනවා. ඉතින් අපි දේවල් ඉවර වෙනකන් අපි වාඩි වෙලා ටිකක් එන්ජොයි කරා. මේ අන්තිමටම තියෙන්නේ යාළගේ ක්‍රිස්මස් තීම් එකේ රූම්ස් ටික. මං හිතන්නේ නෝමල් දවස් වලට එනකොට මේකේ වෙනම ඒවා තමයි තියෙන්නේ. ඒ වුණාට හරිම කලර්ෆුල්. ඒ වගේම විනාඩි 5කින් 10කින් එක රූම් එකක් කවර් කරන්න පුළුවන්. ඉතින් මේ හැමදේම ටච් කරාම එක මූව්මන්ට්ස් වෙනවා. එක පොඩි සෙන්සරිස් තමයි. ඉතින් බබාලට හොඳයි. ඒත් ඒඩ්‍රියන් ලගේ වයසෙන් ලොකු කෙනෙකුට ලොකු වාව් එකක් වෙන එකක් නෑ කියලා මට හිතෙනවා. ඉතින් පුතාට හොඳයි. එයා මේ විදිය රූම්ස් වල අපිට ඕන තරම් දුවන්න පුළුවන්. මොකද ඒවා හරිම සෙන්සරි. අර අපි ටච් වෙනකොට ඒක මූවමන්ට්ස් වෙනවා. ඉතින් ওই විදියට තමයි රූම්ස් දෙකක් තිබුණේ. මේකත් ටච් කරන්න ඕන එකක්. ඒඩ්‍රියන් ටෙච්චර ඉන්ට්‍රස්ටිං නැති හින්දා අපි ඒක ගොඩාක් ලොකුවට ටයිම් එක ස්පෙන්ඩ් කරේ නැහැ. ඊළඟට තියෙන එක වෙනස්. මොකද ඒක නේචර් එකත් එක්ක තිබිච්ච හින්දා ඒක ඩිෆරන්ට්ම ෆීලිං එකක්. සමහර වෙලාවට ප්ලැනට් එක, සමහර වෙලාවට under the sea, ඔය විදිය තීම්ස් තමයි තිබුණේ. ඉතින් ඒක හරියට නිකන් 3D වගේ තමයි. අපිට ෆොටෝ එකක්ම හරියට ගත්තොත් නිකන් අපි ඇතුලේ ඉන්නවා වගේ. ඉතින් ඔය විදියට තමයි ඔකේ රූම්ස් බෙදලා තියෙන්නේ. ඉතින් ඔය බලන්න ඉෆෙක්ට්ස් එක මාරු වෙනවා. ඉතින් ඔහොම තමයි ඒ එක්ස්පීරියන්ස් එක අපි ගත්තේ. Don't jump. ඇත්තටම 3 මිරාජ් එන එක වටිනවද? මගේ හස්බන්ඩ්ගේ සජෙෂන් එක තමයි ඇත්තටම ඒක $49 වලට වටින්නේ නැහැ. මොකද within 30 minutes වගේ මුළු ඔක්කොම කවර් කරලා අපිට එන්න පුළුවන්. ඒක නිසා අපි හිතන්නේ නෑ ඒක $49 වලට වටිනවා කියලා. ඉස්සෙල්ලා කිව්වා වගේ ලොකුවට වටින්නේ නෑ කියලා හිතුණා අපිට $49 වලට around $20 වගේ worth. එක මගේ අපේ සජෙෂන් එක. අපි kindly යාට ඊමේල් එකකුත් දැම්මා කන්සිඩර් කරන්න කියලා. යාළගේ කන්සිඩරේෂන් එකට ගන්නම් කියලා තිබුණා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට යූස්ෆුල් වේවි. කවුරු හරි එතන බලන්න යනවා නම්
ඊට පස්සේ අපි අපේ ඩිනර් ගන්න හිතුවා outside. මම හිතන්නේ ඒක ෆුඩ් කෝට් එකක් තියෙනවා. අපි ෆස්ට් ටයිම් තමයි ෆුඩ් කෝට් එකට ගියේ රොට්රා වල. So many options. අපි suddenly හිතලා ඩිනර් අරගෙන ගෙදර යනකොට අපිට ඩෙලිවරි එකක් ඇවිල්ලා තිබුණා. chairs වගේක් අපේ dining chairs ටික. මොකද අපි ටේබල් එක ඊට ඉස්සරින්ද අපි වැඩ කරන වෙලාවක තමයි යාලා අපිට ටයිම් එක වෙනම arrange කළා. අපිට ගෙදර ඉන්න කියලා යාලා ඩෙලිවර් කරේ. මොකද යාලා assemble කරේ ඔක්කොම ගෙදර ඉඳගෙන. dining table එක අපි order කරේ dance cake. ඒකේ lifetime warranty. ඉතින් ගොඩාක් අපිට ආස විදියට තිබිච්චින්ද අපි dining table එක order කරේ ඒකේ. මොකද ඒකේ තිබිච්ච chairs අපිට හරි ගියේ නැහැ. ඒක නිසා තමයි අපි වෙන shop එකකින් chairs order කරේ. ඉතින් හවස් වරුවම ඒකට ගියා. ඉතින් අපි තුන්දෙනාත් එක්ක ওই වැඩේ තමයි එතෙන්ට ගිහිල්ලා ඇවිල්ලා කරේ. මේ විදියට තමයි ඩයිනින් ටේබල් එකේ ඩයිනින් චෙයාර්ස් වලයි ෆයිනල් ලුක් එක ආවේ. අපි තාම ගෙදර සෙට් අප් කරන ගමන් තමයි ඉන්නේ. තාම වෝල් පික්චර්ස් එහෙම ඕඩර් කරපුවා තව කාලයක් එනවා එන්න. මොකද ඒවා හෑන්ඩ් මේඩ් හදන හින්දා. ඉතින් හරිම ආසයි තමන්ගේ ගයක් තමන් ආසාවෙන් ඩිසයින් කරනකොට. අපි බලමු අපි ඊළඟ බ්ලොග් එකේ අපේ ක්‍රිස්මස් එකට මොනවද කරේ කියලා.